ළමයි අද මම ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා හොඳයිද කියලා නම් දන්නේ නැහැ. දැන් චිකන් ඩෙවල් එකක් හදන්නේ ඔයගොල්ලන්ටත් පෙන්නන්නම්. මේ චිකන් ඩෙවල් එකට කපාගත්තු දේවල් මම චිකන් ටික බැදගත්තා. මේ තමයි චිකන් ටික. දැන් අපි හදමු. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම දැන් ඉඟුරු සුදුලුණු ටික බැද ගන්න හදන්නේ. දැන් ඉඟුරු සුදුලුණු බැදෙන ගමන් තියෙන්නේ. මම වේලිච්ච රම්ප කෑල්ලකුත් දැම්මා. අපි ඉඟුරු සුදුලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඉඟුරු සුදුලුණු ටික බැදුණා. මම කෑලි මිරිස් තේ හැඳි දෙකකුයි මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි එකතු කරා මේකට ඉඟුරු සුදුලුණු එකට. ඒකට සෝයා සෝස් එකතු කරා. දැන් අපි මේකට මාළු මිරිස් ටික එකතු කරගන්න හදන්නේ. මේක මද ගින්දරේ කියන්න ඕන. මම ලුණු මාළු මිරිස් පලාපු මිරිස් එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේකට ලුණු චුට්ටක් විතර එකතු කරගන්න ඕන. ගොඩක් නෙමෙයි. ලුණු චුට්ටක් වගේ එකතු කරන්න ඕන. මොකද අපි චිකන් එක බැදගත්තේ ලුණු අත ගාලා ලුණුත් එක්ක. මෙන්න ළමයි මගේ චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. දැන් තමයි චිකන් ඩෙවල් එක හදලා ඉවර වුණේ. මේ තමයි මගේ චිකන් ඩෙවල් එක. උස්සන් ඉන්න බෑ බරයි.